And there's a place that I've dreamed of, where I can free my mind. I hear the sounds of the season and lose all sense of time. I'm moving far away to a sunny place where it's just you and me. Feels like we're in a dream. You know what I mean. ඉතින් අපි දැන් ගමන පටන් ගත්තා. දැන් මුතුමාමලා ගෙදරට යන්නේ. ඉතින් මේ යන පාර තමයි යන්නේ. අපි බහැපොතනින් බස් එකෙන් පොඩ්ඩක් කොන්ක්‍රීට් පාර ඉස්සරහට ආවා. ඒ ඉස්සරහට ඇවිල්ලා පාර දිගටම ආවම ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් අපි මුතුමාමලා ගෙදර ඉඳලා හම්බෙමු. ඔයාලට අතනින් හන්දියක් හම්බ වෙනවා. ඒකෙන් වම් අත පැත්තට දාලා මේ පාලම දිගේ යන්න ඕනි. ඔයාලට මෙහෙම එද්දි මේ වගේ තැනකින් හම්බ වෙනවා දෙපැත්තකට බෙදෙන තැන. ඒකෙන් අපි උඩ පාර යන්න ඕනේ. ඉතින් මුතුමාමා මේ ඉන්න කට්ටියට ඉන්න, ඒ කියන්නේ දැන් අපි වගේ ඇවිල්ලා මෙහි නැවතින්න කැමති නම් දවස් දෙකක් ඉඳලා යන්නේ. ඒ වගේ කට්ටියට තැනක් හදලා තියෙනවා. මේ තින්නේ ඒ ගෙදර වගේ කෑල්ල. ඉතින් අපි බලමු මේක ඇතුලේ මොන වගේද කියලා. ඉතින් මේක තමයි මුතුමාමගේ කවාන එක. මේ වගේ පොඩි ආතල්ලයක් දාන්න ඉඳගෙන ඉන්න කෑල්ලක් තියෙනවා. අපි ඇතුලට යන්න. ඇතුලේ ඩබල් බෙඩ් දෙකක් තියෙනවා. ඉන්න පුළුවන් සම්පූර්ණයෙන් මැටියෙන් හදලා තියෙන්නේ. මාතලාගල පතන ලකීගල එනවනම් මුතුමාව කන්ටැක්ට් කරගන්න. මම නම්බරේ දාන්න. ඒ වගේම වොෂ්රූම් ප්‍රශ්නයක් වෙන්නත් නැහැ. වොෂ්රූම් තියෙනවා. වොෂ්රූම් හොඳට තියෙනවා. උන්ට නැත්තත් ඉතින් අවශ්‍ය තරමට තියෙනවා. ඉතින් මේ තමයි මුතුමාමගේ කබාන එක. දහවගේ වෙනවා කියන්නේ කැමතින් දෙන විදිහක් ඒක නවතන් අඳන් දාලා තියෙනවා. අර බාත්රූම් එකක් තියෙනවා. මේ නවතින්න පුළුවන්. හොඳ පළපුදුරු ගයිඩ් කෙනෙක් ඉතින් දෙනවා. මට ඉතින් අර කවුන්ටර් එකකට සාමාන්‍ය කී දෙනෙක්ට වගේ ඉන්න පුළුවන්. මේක ඇතුලේ ඉන්න පුළුවන්. අඳන් එකක් තියෙන එකට කරපුවා 6 දෙනෙක් විතර ඉන්නවා. නැත්නම් එළියට ටෙන්ට් එකක් ගහලා ඉන්න පුළුවන්. ඔව්. ඉතින් අපි දැන් මුතුමාමලා ගෙදර ඉඳලා ඉස්සරහට යන්නේ අඳුනලා දෙන්නත් බැරුණානේ කට්ටිය. අපේ ට්‍රැවල් වයිබ් පොඩ උසයි. අපේ ට්‍රැවල් වයිබ් ගෲප් එකේ උසයි ඉන්නා. ඒගොල්ලෝ අපේ අලුත් බොස් එක්ක ඉන්නා. නම මොකද්ද? රුවංග ගෙට්ටා. අර නුවරගලේකේ මුට්ටි අරන් ගියේ. ඒ ඩයිල් එක තමයි මේ ඉන්නේ. මේක තමයි ට්‍රක් ලාන්තේ. මේකේ මේ අද තියෙන බෝතල් පත්‍ර දීලා තියෙන්නේ. travel නම් කොටානම් travel ප්‍රස් කැම්පින් යන මල්ලි කෙනෙක් ඉන්නවා. අතන පේනවද දන්නේ නැහැ. නම මොකද්ද? පොඩ්ඩක් ආයි මාව පෙන්නන්න මිනිස්සුන්ට දැනගන්න. මේ දවස්වල වෙන දේවල් එක්ක මෙහෙම දෙයක් වෙන එක සතුටුයි. මේ චන්නයියේ ඉන්නවා. ඒ නෝරගල එකේ ආවා. ආය ඉමාස් ඉන්නවා. අපේ ජෆ්නා කැම්පස් එකේ කොල්ලෙක් ඉන්නවා. අකිලයි ඉන්නවා. Hai. Enak abi. Yang mutumaamala ගෙදර ඉඳලා ඉස්සරහට යන්නේ. මාතලා කරපතන තමයි දැන් යන්නේ.
දැන් අපි යමු. ඒ අපි පහු කරපු දොළ පාර තියෙනවා. ඒක දිගේ තමයි උඩට යන්නේ. මෙහෙම පල්ලෙහාට යනවා. අපි ගෙලින්ම උඩට යනවා. අපි දැන් ටිකක් ආවා. එතකොට අපිට හම්බුනේ ගොඩාක්ම ලොකු හයික් එකක් නැහැ. පතන ලඟ වෙද්දී හයික් එකක් තියෙනවා කිව්වා. ගොඩාක්ම නිකන් තැන්නේ වගේ තමයි යන්න තියෙන්නේ. කැලේ නම් ගොඩක් තියෙනවා. වෙන ඇති අඳුරුයි. දැන් වෙලාව 2:20යි. නාට ඉතින් කැලේ ඇතුළට ගන්නේ. අඳු සත්තු කෑ ගහන එන ඇති. අපි ඉස්සරහට යමු. යනකොට ගහක් හම්බුණා. ඉතින් මේ බලන්නකෝ. මේ ගහේ ලොකු පාර ගැන කිව්වොත් නම් එහෙම ලොකු අමාරුවක් නැහැ. පාර හොයාගන්න මුල් ටිකේ නම් හැරෙන්න තැනක් තියෙනවා. ඒ තැන හැර අනිත් ටික නම් පාර හොඳට තියෙනවා. ඉතින් යන්න පුළුවන්. සත්තු ගැන කිව්වොත් නම් සත්තු අඩුයි කියලා තමයි කිව්වේ. අලි සාමාන්‍යයෙන් මේ වගේ නම් නැහැ. අපි නුවර ගියා වගේ අලි නැහැ. ඉතින් අපිට කලාතුරකින් බොහොම කලාතුරකින් දිවියෙක් වගේ එන්න පුළුවන් කියලා කිව්වා. නිසා වගේ ගස් කඩන් වැටිලා නාය ගිය තැන් ටිකක් හම්බ වෙනවා. ඉතින් මේ පේන්නේ නැති නාය ගිහිල්ලා වගේම එහා පැත්තේ ගස් ටික කඩන් වැටලා තියෙනවා. ඉතින් සමහර තැන්වලදී පොඩ්ඩක් පාරේ ගැටලු තියෙනවා. ඉතින් ඒ වුණාට ඉතින් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද පාර හොඳට තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි ගමන් සගයා එනවා. කොකෝ තියත් වෙනවා. හැම හයික් එක්කටම වගේ පාර දන්න බලු කුක් එක්ක එනවා.
ඉතින් මෙන්න මෙතන තමයි ඒ පොඩි නා අපි කැලේට ඇතුල් වෙද්දි දෙවියන්ට බාර වෙලා යන්නේ. ඉතින් දෙන්න බාර වුණා. මේ පණු විශේෂය නක්ලස් වලට විතරයි ආවණය කරන්නේ. ඒකට මේගොල්ලෝ නිතරම ඉන්නේ මේ කණයියට. ඒකට ආහාරයට ගන්න මේක කණන් වල තියෙන පස් මේ පොතු දීරාපත් වෙලා යන ඒවා තමයි ආහාරයට ගන්න. ඒකෙන් අර මේ මලපහයම කරනකොට එහෙම තියෙන්නේ මේවා තමයි. ඒ ජරාව තියෙන මේවා ගල්වලා කළු පාට වෙනවා. ඩොඩ් ඩොඩ්. මෙන්න ඉතින් ඔයාලා මෙහෙම දිගටම ඇවිල්ලා මේ වගේ වැටිච්ච කොටයක් තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලා මේ පැත්තට දිගටම ගියොත් මීමුරේට යන්න තියෙන්නේ. ඒතර අපි යන්නේ පිටිපස්සේ පාරේ. ඒක තමයි පතනට යන්නේ. ඉතින් අපි මේ පාරේ යන්නේ. ඉතින් මෙතනින් ආවහම මේ වගේ තැනක් හම්බ වෙනවා. එතනින් යන්න ඕනේ මේ පැත්තට කියන්නේ අපි යන්න ඕනේ අර පැත්තට. ඒ වුණාට අපි වතුර ගන්න මේ පැත්තට යන්න ඕනේ. මොකද මෙතන තමයි අපිට පතනට යද්දි හම්බ වෙන අන්තිම වතුර ගන්න තැන. ඉතින් අපි වතුර ගන්න තැන අපිට වෙනසල් හම්බුණා. ඉතින් නකල්ස් කියන්නේ අපි දන්නා KMP වාඩියේ මේ වෙන්නේ එනසල් හදන එක අරමුණු කරගෙන. ඉතින් මේ නකල්ස් වල කැලලක් ඉතින් මේ වතුර බැහැලා යන තැන් වල අපිට එනසල් හම් වෙනවා. ඉන්නවා වලට. මේ තියෙන එනසල් රෙඩිච් ටිකක් කැඩුවා. මේ වගේ තමයි එනසල් වේලලා ගන්න ඉතින්. කඩාගත්ත ටික මේ තියෙන නිසා අද රෑ උයනකට දාන්න පුළුවන් ඉතින්. ද ටිකක් අරන් යන්න කියලා බැලුවේ මොකද වෙල්ලාම තියෙනවනේ. ඉතින් අපි වතුර පුරවගත්තා. වතුර පුරවගත්ත තැන ඉඳන් පොඩි කන්දක් තියෙනවා. මෙතන හම්බෙන ලොකුම වගේ කන්ද. වතුර පුරවගත්ත වතුර බරත් එක්ක තව පොඩ්ඩක් බර වැඩි වුණා. ඒත් එක්කම කන්ද හම්බුණාම පොඩ්ඩක් අමාරුයි ඉතින්. නම් අපි ඉස්සරහට යන්න තමයි යන්නේ. දැන් මේ ඉඳන් පතන පටන් ගන්නවා. නිකන් ඉස්සරහට යන්න. එන්න මෙන්න තියනවා. අපි බලන් හිටපු මේ ලස්සන view එක දැන් ඩිංගරිංග ලං වෙනවා. අපි කොහොම හරි කැම්පින් කරන තැනට දැන් යන ගමන් ඉන්නේ. අර තියෙන්නේ අන්නක ලස්සන. ඉතින් ලකේකල තියෙනවා. ඉතින් ලකේකල ඔයාලට මීමුරෙන් පෙන්නට ඒ පිටිපස්සේ තියෙන සුන්දරත්වය තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි අන්තිමේදී මාතරගල පතන්නට පිටිපස්සේ ලකේකල තියෙනවා. මේ පැත්තනොත් අයිය මෙහෙ කොහෙද? මෙහෙ කොහෙද? මේ නෑ පිටිපස්සෙන් පේ. හසරක බෑ. මේ
මයංගනේ පැත්ත. හතලක මයංගනේ පැත්ත පිටුපසින් පේනවා. මේ පැත්තේ මාතලගල පතන් තියෙනවා. ඉතින් අද කැම්ප් කරන්න මෙතන. එන. මේ මෙහෙ හසලක අර පොළොන්නරු. ඒතර අර තියෙන්නේ පොළොන්නරු පැත්ත. මේ තමයි හසලක පැත්ත කිව්වේ. ඉතින් අපි අතෙන්ට ගියේ නෑ කැම්පින් ටෙන්ට් ටික ගහන්න. මොකද එතන හුලං වැඩි. ඉතින් අපිට තැනක් හම්බුණා. මෙතන අපේ නිරාස්ගේ ටෙන්ට් එක ගහලා තියෙනවා. නිරාස්ගේ පවුලේ ඉන්නවා. මේ මල්ලි අයින් වෙන්න. මල්ලි. මේ නිරාස්ගේ පවුල. නිරාස් ෆැමිලිස්. නිරාස් ෆැමිලිස් ඉන්නවා. එතකොට මෙතන අනුම් මල්ලිගේ ෆැමිලි එක. එතන තියෙනවා. ඇතුලේ මගේ ටෙන්ට් එක ගහලා තියෙනවා. මගේ ටෙන්ට් එක නම් පාට දැකලා ඇති. දැන් 10 පාරකට වඩා ගහලා තියෙනවා. එතකොට අපි රැඩු යන්නේ මෙතන. අපේ චෙෆ්, මේන් චෙෆ් නිවාස්. අය කියන්නේ නිවාස් වෙනවා, චන්නය ඉන්නවා. ඒ ට්‍රැකා උයනවා. ට්‍රැකා උයනනේ ඌ ට්‍රැක පැනලා අපිට කාමිය. ට්‍රැක පැනලා අපිව මරවනවා. ඉතින් මාත් දැන් ඉතින්ට ජොයින් වෙනවා. එන. හලෝ ඉතින් good morning. ඊයේ උලන් අඩු වුණා. ඉතින් අපි ටෙන්ට් ටික ආයෙ මෙතෙන්ට ගෙනාවා. පිටුපස්සෙන් ලකේ කරලා තියෙනවා. ඉතින් අපි ඊයේ ආයෙ මෙතෙන්ට ආයෙ දැන් දෙවිත්ති උලන් එනවා. කට්ටි ෆොටෝ ගහනවා. තියෙන ඇති. ඉතින් උදේ පාන්දර වැස්සකුත් නැතුව දේදුණු පයන දැකලා තියෙනවා. හලෝ ඉතින් දැන් අපි ටෙන්ට් ටිකත් අකුල්ලා කොහොම සුද්ධ කරලා යන්නේ. දැන් යන්නේ අර කන්ද මුදුනට. ඉතින් ඒක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එනම් මේ වලොග් එක ඉවරයි.